පුරාණ ග්‍රීසියේ අති දක්ෂ දඩයක්කරුවෙකු වාසය කළා. ඔහුගේ නම ඔරායන්. මුහුදට අධිපති පොසයිඩන්ගේ පුතෙකු වන ඔරායන් තමාට හමුවන ඕනෑම මුර්ගයෙකු පරාජය කිරීමට සමත් වුණා. දිනෙන් දින තම දඩයම් ශිල්පය වර්ධනය කරගත් ඔහු මුර්ගයින් දඩයම් කරමින් පෘථිවිය පුරා සැරිසරුවා. පෘථිවියේ සියලුම බලවත් මුර්ගයින් මරා දමන බව ඔහු ප්‍රකාශ කළා. පෘථිවියේ වාසය කළ බලවත් මුර්ගයින් එකින් එක ලුහු බඳිමින් දඩයම් කිරීම ඔහු ආරම්භ කළා. ඔහුට සම කළ හැකි දඩයක්කරුවෙක් මුළු පෘථිවියේම සිටියේ නැහැ. වසර ගණනාවක් පෘථිවි රාක්ෂයන් පහසුවෙන් පරාජය කළ ඔහුට පෘථිවි රාක්ෂයන් ගැන කම්මැලි සිතුණා. ඔහු තම විශ්වාසවන්තම දඩබල්ලා වන සිරියස් සමග පාතාලයට යාමට තීරණය කළා. අන්ධකාරයේ රාක්ෂයන් සමග සටන් කිරීමට ඔහු පාතාලයට ගියා. පාතාලයේදී ඔහු අන්ධකාරයේ රාක්ෂයන් සමග සටන් කර ජය ලැබුවා. පාතාලයෙන් විජයග්‍රාහීව පිටතට පැමිණි ඔරායන් තමා ගැන පුරසාරම් දොඩවන්න පටන් ගත්තා. ඔරායන්ගෙන් බේරීමට ඇට්ලස් දෙවියන්ට තම දියණියන් සත් දෙනාව අහසේ තරු අතර සැඟවීමටද සිදු වුණා. තමාට පරාජය කළ නොහැකි රාක්ෂයෙකු මේ මුළු පෘථිවියම මවා නොමැති බවට ඔහු පුරසාරම් කිව්වා. මේ කතාව කන වැකුණු පෘථිවි දෙවඟනට හොඳටම තරහා ගියා. පෘථිවි දෙවඟන විසින් ඔරායන්ව මරා දැමීමට විශාල ගෝනුස්සෙකු එව්වා. ගෝනුස්සා සහ ඔරායන් අතර නොනවතින විශාල සටනක් ඇති වුණා. මෙය තමාගේ අවසන් සටන බව ඔරායන්ට තේරුණා. සටන අවසානයේදී ඔරායන් පරාජයට පත් වුණා. ගෝනුස්සාගේ දරුණු ප්‍රහාරවලින් තුවාල ලැබූ ඔරායන් අවසානයේදී මිය ගියා. පෘථිවියේ මහා දඩයක්කරුවා මිය ගිය බව සියලු දෙවියන්ට අධිපති සියුස්ට ආරංචි වුණා. මහා දඩයක්කරු ඔරායන්ව කිසිදා නොමැරෙන පිණිස සියුස් විසින් ඔරායන්ව රෑහසේ තරු රටාවක් බවට පත් කළා. නැවත කිසිදා යුද නොවදින පිණිස ඔරායන්ව සහ වෘශ්චික හෙවත් ගෝනුස්සාව රෑහසේ ප්‍රතිවිරුද්ධ දෙකෙලවර තරු රටාවන් බවට පත් කළා. අදටත් රෑහසේ ඔරායන් බැස යන විට වෘශ්චික නැගෙන්නේ මේ නිසයි.